මැරිලා 50යි හිටියෙත් 47යි උඹ නම් මාර මිනිහෙක්. ඒ ගැන පුදුම වෙන අපි රාජතිලක ලයනල් සහ මම මහගම සේකරයන් පිළිබඳ සැමරුම් සටහන් අතර හිට්ගත් එක් සටහනක් ප්‍රියන්ත කොඩිපිලිගේ මුහුණු පොතෙන්. මහගම සේකරයන් පිළිබඳ ජනවාරි 14 වෙනිදාට බොහෝ දේ කියවෙනවා. ඔහු අපට තනිව හමු වෙනවා ඔහුගේ චිත්‍රවල. ඔහු අපට තනිව හමු වෙනවා ඔහුගේ කතාවල. ප්‍රබුද්ධ නොමියමි වැනි කාව්‍ය සංග්‍රහවලත් මහගම සේකර තනිව හමු වෙනවා. මහගම සේකරයන් තනිව හමු නොවන තැනක් ඔබට මතකද? ඒ තමයි ගුවන් විදුලි ගීතය. ගුවන් විදුලියේ අමරදේවයන් සහ මහගම සේකර සුසංයෝගය එකිනෙකාගෙන් එකිනෙකා වෙන් කළ නොහැකි සුසංයෝගයක්. ඒකට නිදර්ශන ඕනෑ තරම්. වේපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා. මං හිතුවා ජනවාරි 14 වෙනිදා අමරදේවයන් සහ මහගම සේකර එකට එකතු වේ එක ළඟම සිට කළ නිර්මාණයක් ගැන කතා කරන්න. මේක චිත්‍රපටයක් වෙනුවෙන්. ඒ තමයි රන්සලු චිත්‍රපටය. 1967 නිර්මාණය වුණේ. මේ චිත්‍රපටයට නිර්මාණය වුණු විශිෂ්ට ගීතය පිළිබඳව සේකරයන් ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකා දයාද අල්විස් මහත්මිය සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව රේඩියෝ සංරක්ෂණාගාරයේ තිබුණා. ඒකෙදී ඔහු මෙහෙම කියනවා. චිත්‍රපටයේ නිෂ්පාදක පී.කේ.ඩී. සෙනවිරත්නයන් විශිෂ්ට නිර්මාණයක් වෙනුවෙන් හිතන්නේ නැති. ඒ අනුව ඔහුට හිතෙන්නේ නැති. අමරදේවත් මමත් එක තැනකට එකතු කර මේ නිර්මාණය කරන්න. ඔහු අපව රැගෙන ගියේ අඹේ පුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුලින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකට. ඒක හරියට සේනාසනයක් වගේ. සේනාසනයක පවත්නා සාන්ත බවෙහි තිබුණා. ඒ කඳු බෑවුමේ ගල් තලාවක අපි දෙන්න තනි වුණා. මල් ලියපු ගීත කඩදාසිය මං අමරදේවට දුන්නා. අමරදේවයන් එය නිශ්ශබ්දව කියවන්නට පටන් ගත්තා. ඔහු එය කියවා අවසන් කරන තුරු මම ඉදිරියෙන් නැති වෙල්යහය දෙස බලාගෙන හිටියා. මේ සිතුවිල්ල මගේ හිතට ආවේ ඇමරිකාවේ සිට ආපසු ලංකාවට එද්දී. ගුවනින් මා දුටුවා සමනල කඳු වැටිය වටකොටගත් වලාකුළු ඇතිරිල්ල. අමරදේවයන් ගී පද දෙස නිහඬව බලාහිඳ සර්පිනාව වෙත ගියා. ඊළඟට සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුවක් යොදන්නට පටන් ගත්තා. ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීතයක පාදයක දිග අඩු වැඩි කිරීමට මං කැමති වුණා. ඒ වගේමයි මගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක තනුව වෙනස් කරන්න අමරදේවයනොත් කැමති වුණා. ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනාව වාදනය කරමින්ම අමරදේවයන් එතැනදී ගීතය ගායනා කළා. ගෙමම් නිවන පවන් හමා නිමි පහන් වී ලය සැනහේ සංගීතඥයා සහ ගායකයාත් පද රචකයාත් ඒකාත්ම වූ දුලබ අවස්ථාවක් එය. මේ පිළිබඳව අමරදේවයන්ගේ නාද සිත්තම් පුතේ මෙහෙම සටහනක් තියෙනවා. මාගම සේකර විසින් රචිත පහන් සිතිවිලි රැගත් මේ ගීතය ස්වර ගැන්වීමේදී
ගීතයේ පදාර්ථයට ගැලපෙන සංගීතමය ආවේශයක් ලබන අටියෙන් සිංහල බොදු හැඟුම් පුබුදුවන නාද රූප සොයාගිය ගමනේ පළ විසින් සැහැල්ලු කරලා සැහැල්ලු සිතින් සැහැල්ලු ගතින් සමනල නගින බැතිමතුන් මුවින් ගිලිහෙන බුද්ධං සරණේ සිරස දරාගෙන යන තුන් සරණේ නාද මාලාවන්ගේ ආභාෂය පරිපූර්ණ ගීතයක් කරා විහිදුවාලීමි. අරුණුවලා රන්සලු පැටලේ මේ පවන් හමා එන්නේ ඒ සිරිපා පෙවුමේ රොන්සුණු තවරාගෙනයි. සිරිපා පෙවුමේ රොන්සුණු තවරේ ගෙවම් නිවන පවන් තමා නිවි පහන් වී ලය සැනහේ නිවන් දොරට මඟ පානා සමනොල රන් කොත උනුනේ බැන්ද වියන්සේ අරුණුවලා රන්සලු පැටලේ කිමිදේ ලෝතුරු සුවඳේ කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී පාවියයි නිසංසලේ මහරහතුන් වැඩි මඟ ඔස්සේ වලා අතුල කඳු වැටි අතරේ සිරිපා පෙවුමේ රොන්සුණු තවරේ ගෙවන් නිවන පවන් හමා නිවි පහන් වීලය සැනහේ නිවි පහන් වීලය සැනහේ නිවි පහන් වීලය සැනහේ